තේරුම කියලා බලන්න. ඒකෙන්ම තමයි බුදුහාමුදුරුවෝ අඟුලිමාලට බණ කියන්නේ මොකක්ද මේ නවතිනවා කියන්නේ කියලා. අද අවශ්‍ය මාතෘකාව තියාගෙන අපි බලමු අපි කොහොමද නවතින්නේ කියලා. මොන ගමන නවතින්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ කතාව මොකක්ද කියලා අද අවසරුවේ අපි තෝරගමු. බලුවනේ ඔයගොල්ලෝ ඔය වගේ බ්‍රයනුයි දේශානි පමුදි කසුන් හැලුම් යනක සහ මම අපි ඔක්කොම එකතු වෙලා හරි ඔයගොල්ලන්ට ඔය වගේ පින්තූර දාලා වීඩියෝ හදලා මේ බුදුදහම ගැන ඉගෙන ගන්න සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න හැමදේම ඉගෙන ගන්න මේ දවස්වල අපි වැඩසටහනක් කරගෙන යන්නේ. ඔයගලන්ට වීඩියෝ ඊට පස්සේ DVD වලට හදලා CD හදලා ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. ඒ වගේම මේ වගේ මාසෙක සැරයක් කරනවනේ පුළුවන් තරම් යාළුවෝ එක්ක එකතු කරගෙන එන්න. එහෙම කැමතිද ඔයගොල්ලෝ? ඒව ගැන දැනගන්න. ඔව්. එතකොට දැන් ඔය මේ බොබි එහෙමත් එදත් කිව්වා දැන් ඔය ඇහෙනවා කියන අයටත් කියලා දෙන්න තරම් දැන් පුළුවන් කියලා. නේද? මේවා එකින් එක ඉගෙන ගන්නකොට ඔය හොරට බණ අහන අය ඉන්නවා. කන් ඇවුනට බණ අහන්න නැහැ. ගිහිල්ලා හාමුදුරුවෝ ළඟ නිදා ගන්න අය ඉන්නවා. ඒගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට. හැබැයි හරියට අහලා විතරක් හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? පුරුදු කරන්න ඕනේ. ජීවිතේ පුහුණු කරන්න